Hello, good morning and welcome back. Ada යනවා පොඩි වැඩකට එළියට. වැඩේ තියෙන්නේ 9 මාරට. හැබැයි දැන් 7යි. 7 ඉඳන් මේ ලෑස්ති වෙනවා. මොකද අඩු ගානේ 9ටවත් එතන පොඩ්ඩක් යන්න ඕනේ. පොඩි දේවල් ටික තියෙනවා තමයි රෙඩි කරගන්න. ඒ හින්දා මම ටංක ලෑස්ති වෙලා ඇවිල්ලා ඔයගොල්ලන්ට ෆයිනල් එක පෙන්නන්නම්. and ගිහින්ම හරි නැත යන ගමන් හරි ඔයගොල්ලන්ට කියන්නම් මේ අද යන වැඩේ මොකද්ද කියලා. A few inches later. So this is the final look. අර නිකන් චුට්ටක් වැඩිත් වගේ කියලා හිතෙනවා. එහෙම වුණොත් එතනට ගිහලා මම මේක පීදගනි සම්පූර්ණයෙන් ඒ වගේ වැඩ මම කරනවා. බලමු. ගිහින් නිකන් මට too much වගේ තේරෙනවා මම මේක අයින් කරනවා. හැබැයි ඒක ලස්සනට ඇවිල්ලා. We'll see. ෆයිනල් ලුක් එක ඉවර තමයි. කොණ්ඩේ ඉවර නෑ අදලා. කොණ්ඩේ හදන්න තියෙනවා. අවුලන්නේ හොඳට පිල්ලා. but පොඩ්ඩක් වැඩි වගේ තේරෙනවා. ඉතින් අපි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ අපේ ඩාන්සින් ක්ලබ් එකේ get together party එකට. අපි සර්ගේ බර්ත්ඩේ එක තිබුණා ජූන් මුල. ඉතින් අපි හිතුවා get together එක දවසේම සර්ට කේක් එකක් අපමු කියලා. ඒ කියන්නේ very late celebration එකක්. ඒත් අපි පරණ කට්ටියට සර්ත් එක්ක එකට එකතු වෙලා එදා සර්ගේ බර්ත්ඩේ එක දවස් celebrate කරන්න බැරි වුණ නිසා අපි කට්ටිය එකතු වෙලා සර්ට කේක් එකක් ගත්තා පාටි එක දවසේ කපන්න. අනේ මං කැලේ දෙකක් දැම්ම මේක පේන්න. ලක්මිනි බලන්න. හායි. ඔය කොන්න නම් හොඳයි නේ. මම උගලන්ට කලින් කිව්වා නේද මේ අපිට පොඩි වැඩ වගේක් තියෙනවා එතන තව ලෑස්ති කරගන්න. ඒ නිසා අපි 9ට අතට ඉන්න යනවා කියලා. මේක ඉතින් සෙලවෙන මනස විතරයි. කවදාවත් එහෙම වෙලාවක් කිව්වට ඒ වෙලාවට යන්නේ නැහැ අපි. කොණ්ඩේ දැන් හදා ගන්න ඕනේ. කොණ්ඩේ හදාගෙන අපි යනවා අතන වැඩ ටික දැලෙනවා. එතන කට්ටියගෙන් අපි ආවෙද ගන්න. මේ බාන අපි තාම ලෑස්ති වෙනවා. දැන් 10 වෙලාව. දැන් මේ පැත්තේ කට්ටිය ඇවිල්ලා තියෙන විදිය බලලා අපි ගිහින් වැඩේ පටන් ගන්නවා. මොකද අපිට 3 වෙනකම් විතරයි හෝල් එක තියෙන්නේ. කොණ්ඩේ හදාගෙන කරගෙන ටක් ගාලා ඇතුළට ආව වැඩේ පටන් ගන්න. මොකද අපි ඔක්කොටම වැඩේ පටන් ගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. කාලෙකින් අයියලා අක්කලා ඔක්කොමලව හම්බ වෙලා yeah, we'll see how it will go. වැඩිය තේරෙන්නේ නැහැ. Hello. හැමෝටම හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. පොඩ්ඩක් මේක හරියට පටන් ගන්න කලින් පොඩි වැඩක් කරමු. Happy birthday sir. Very late celebration එක. ඉතින් ඇත්තටම සර් සර්ප්‍රයිස් වුණා ඒ වෙලාවේ. මොකද සර් හිතුවේ නෑ එච්චර පරක්කු වෙලා මාසේ අන්තිමනේ. මාසේ අන්තිම වෙලත් සර්ට එහෙම අපි සර්ප්‍රයිස් කරයි කියලා කේක් එකක් ගෙනල්ලා. ඉතින් සර් සර්ප්‍රයිස් වුණ එකට ඇත්තටම අපිට හරි සතුටුයි. සර්ට කේක් එක කපලා ඉවර වෙලා අපි ප්ලෑන් කරලා තිබ්බා පොඩි ගේම්ස් වගේක්. අතරම ගේම්ස් 3ක් විතර ප්ලෑන් කරලා තිබුණා. අපිට තිබ්බ ටයිම් ලිමිටේෂන්ස් එක අපිට කරන්න උනේ ගේම්ස් 2යි. ඉතින් අපිව ප්ලෑන් කරේ අතරම තව පොඩ්ඩක් පාටි එක එන්ටර්ටේනින් වෙන්න. ඉතින් පළවෙනි ගේම් එක තමයි බලූන් ඩාන්ස් එක.
ඉතින් එකම තැන බලූන් එක තියාගෙන ඉන්නකොට කට්ටිය හෙල්ලුනේවත් නෑ. ඒ හින්දා අපි සැරින් සැරේට බලූන් එක තියෙන තැන මාරු කරා. ඉතින් මුලින් ඉස්සරහින් බඩෙන් තියාගෙන ඉඳලා පස්සේ පිටින් තියාගන්න කිව්වා. ඊට පස්සේ අන්තිමට අපි ඒක ආයි චේන්ජ් කරා බලූන් එක නළලෙන් තියාගන්න කියලා. ඊට පස්සේ ගේම් එක අපි කළේ group wise. ඉතින් ඒකෙදී අපි කරේ අපි chits වගේක් ready කරලා තිබුණා. group එකේ හිටියා members ලා 6 දෙනෙක් හෝ 7 දෙනෙක්. ඉතින් chits shuffle කරලා දුන්නාට පස්සේ group එකේ එක member කෙනෙක්ට හම්බ වෙන chit එකක් song එක verses දෙකක් විතරක් ලියපු. එතකොට අපි රහස් කෝච්චියේදී වගේ ලයින් එකක් හැදිලා තමයි හිටියේ. එතකොට chit එක හම්බෙච්ච ඒ member තමන්ගේ පිටිපස්සේ ඉන්න කෙනාට routine එකක් act කරලා පෙන්නන්න ඕනේ ඒ song එක මොකක්ද කියලා. එතකොට ඒ ලයින් එකේ අන්තිමට ඉන්න group member තමයි මේ song එක මොකක්ද කියලා guess කරන්න ඕනේ. ගේම්ස් වලින් පස්සේ අපි කෙලින්ම ගියේ අපේ කෑම අනුභව චාරිත්‍රයට. මොකද ඩාන්ස් කරන එක වගේම අපිට ඉම්පෝටන්ට් අනිත් දේ තමයි කෑම. ඉතින් මොන දේ කරන්න කලින් කාලේ ඉන්න පැයි DJ එක ඕපන් කරන්න කලින් ඒ නිසා අපි ඉක්මනටම ලන්ච් වලට ගියා. ශාකයක් ආයේ තුම් එකද? යුනියක නිසා මට ඇත්තට මගේ ලයිෆ් එකට ගොඩාක් ලස්සන වටින දේවල් හම්බ වුණා. එතනින් එකක් තමයි ඩාන්සින් ක්ලබ් එක කියන්නේ. ඉතින් මම යුනියකට එනකොට මට කලින් කියන්නේ අපේ හිටපු සීනියර්ස්ලා දැන් ගොඩක් දෙනා ග්‍රැජුවේට් වෙලා දැන් අපි මේ අවුරුද්ද ග්‍රැජුවේට් වෙන්න ඉන්නවා. ඉතින් අපි වැඩි හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම අපි හම්බෙන්නේ නැතිම තරම් මට නංගිල මල්ලිලා හම්බෙන්නේ නැහැ. මගේ ජූනියර්ස්ලව හම්බ වෙන්නෙත් නැහැ. හැබැයි මේ වගේ ගැද වුණාම අපි කොච්චර හම්බුනත් නැතත් ඒ බොන්ඩ් එක තාමත් ඒ විදිහටම තියෙනවා කියන එක මට දැනෙනවා. අදද අනේ ඒ මේනේ නාකියා ඉතින් එදා දවසේ ෆුල් ෆන් එකක් අරගෙන අපි කට්ටියම ඉවරලා ගෙදර ආවා. හොඳ මෙමරි එකක් මම හිතන්නේ ලයිෆ් එකට හැමෝම එකතු කරගත්තා. yes. හීල්ස් දාගෙන ඉඳලා කකුල් මට තේරෙනවා කකුල් ලෙෆ්ට් වෙලා එවිසින්න බැරි තත්ත්වයක් හිට වෙද්දි දා වෙනවා. හැබැයි ඉතින් හැමදේම හොඳට වුණා නේද? ෂේප් එකේ කිසි අවුලක් නැහැ. කෑම හොඳයි. තන හොඳයි ගලන් සර්විස් එක හොඳයි. හරියට කමෙන් ටයිම් ආයි සර්විස් එක. on time. 12ම තමයි. 3 නම් 3 අපිට වැඩිපුර විනාඩි 5ක් දවස් හම්බුණා නේද? 3යි 5ට විතර අපිට හෝටල් එකේ 5 විතර හම්බුණා. අර ඒ වගේ ඉතින් හරි හොඳයි. ස්ටාෆ් එකත් හොඳයි හරි. ඒක අපිත් එක්ක කතා බහ කරලා එම අපෙන් අහලා කරලා එහෙම අපිට හරියට උදව් කරා. දුවයින් කරා මොඩ ගහනියා. thank you ලක්මි. අපි වෙනුවෙන් බීම රංගාවට